good morning. අද හරි අඳුරු දවසක්. අහස කළු වලාකුළු වලින් පිරීලා. මට හිතෙන විදියට තව ටිකක් වෙලා යනකොට වහීවි. වටපිටාවේ තියෙන්නේ වැහිබර කාලගුණයක්. වැස්ස කියන්නේ මේ රටවල වල අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්න දෙයක් නේ. මේ බලන්නකො අහස හොඳටම අඳුරු වෙලා තියෙන්නේ. ඇත්තටම වැස්සොතින් හොඳයි. මේ තියෙන නරක දේවල් ටික ඔක්කොම හේදිලා ගිහිල්ලා අලුත් නැවුම් දවසක් වෙන්න. මම පහලට ගියා වැස්ස බලන්න. පහිනකොට මම හැමදාම කරන්නේ ඉන්න තැනින් වැස්ස පේන තැනට යනවා. ඒ විතරක් නෙවෙයි වෙනද නම් එළියටත් බහිනවා. හැබැයි අද මම වැස්සට එළියට බැස්සේ නෑ. ඔහම ඇතුලේ ඉඳගෙන බලාගෙන හිටියේ. මොකද පහුගිය දවස්වල සිදුවුණු සිදුවීම් එක්ක ඒ වැස්සට පෙනෙන ටිකක් පිටට බය දැනුණා. ඒ හින්දා එහි පොද වැටෙන්නේ කියේ නැහැ. මම පහලට වෙලා බලාගෙන හිටිය වැස්ස වැටෙනවා. මම විතරක් නෙමෙයි මේ දිගටම ඉන්න ඔක්කොමලා වැස්ස දිහා බලාගෙන ඉන්න. මොකද මේ වැස්ස කියන්නේ මිනිස්සු හරි ආසාවෙන් බලාගෙන ඉන්න දෙයක්. අද වගේ දවසක වහිනද ගොඩාක් හොඳයි. වෙන කරදර ඔක්කොම හිදිලා යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වහින වැස්සට. මෙතන මෙහාට පිරිසිදු නැවුම් රටක් ලැබෙන්න කියලා මේක ජීවත් වෙන මිනිස්සුන්ට. මම ගොඩාක් වෙලා මෙහෙම පාර දිහා බලාගෙන හිටියා. අහලට ඇවිල්ලා වැස්ස කියන්නේ ගස් කොළන් විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හිතත් නිවන දෙයක් නේ. මෙහි බින්දුවකට පුළුවන් ගහට කොළට පණ දෙන්න වගේ මිනිස්සුන්ගේ හිතවලටත් පණ දෙන්න. ගොඩාක් වෙලා හිටියා. කියලා හිතුණා. අපහු යන්න හදන්න පිටරට. මම යන්න ඕන සෙකන්ඩ් ෆ්ලෝර් එකට. මේ තියෙන්නේ මගේ ගෙදර දොර. හරි. දොර අරගෙන ඇතුළට යනවා. ගිහිලා ආයෙත් ගේ ඇතුළේ ඉඳගෙන වැස්ස දිහා බලාගෙන ඉන්නවා. මේ තියෙන්නේ මගේ ගෙදර ලිවිං ඒරියා එකට පාර දෙපැත්ත පේන විදිහ. මේ පාර එක පැත්තක්. ඉස්සෙල්ලා පෙන්නේ පාරේ අනිත් පැත්ත. ඒක මේන් රෝඩ් එක. අද තියෙන මේන් රෝඩ් එක සාජා ඩුබායි මේන් රෝඩ් එක. මේ තියෙන්නේ අපේ රූම් එකට පාර පේන විදියට. ඔය පේන්නේ මේන් රෝඩ් එක සාජා ඩුබායි. මේ තියෙන්නේ ඒ පාරට කනෙක්ට් වෙන අතුරු පාර. ජනේලෙ චුට්ටක් ඇරලා වැස්සේ සද්දය අහගෙන පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්නවා.